අද අපි බිත්තර වලින් රස කරි එකක් හදමු. පෑන් එක රත් කරගත්තා. ඒකට තෙල් මේස හැන්දක් දාගන්නවා. තෙල් එක රත් වෙලා ඒකට කහ තේ හැඳි කාලයි, මිරිස් කුඩු තේ හැඳි භාගයයි, ගම්මිරිස් කුඩු තේ හැඳි කාලයි, ලුණු කුඩු තේ හැඳි භාගයයි. අපි ඒ ටික දාලා කලවම් කරගමු. මම මෙතන බිත්තර තම්බල දෙකට කපාගෙන තියෙනවා. අපි ඒ ටික දැන් fry කරගමු. එක පැත්තක් fry වුණාම අනිත් පැත්ත දාගමු. දැන් අපි බිත්තර ටික බෙදගත්තා. දැන් ලිප ඕෆ් කරගමු. පෑන් එක රත් කරගත්තා. තෙල් මේස හැඳි එකමාරක් දාගන්නවා. තෙල් එක රත් වෙලා තියෙන්නේ අප තේ හැඳි කාලක් දාගන්නවා. අප ඒක පුපුරනවා. ඒකටම සූදුරු තේ හැඳි කාලයි. ඒකටම ලොකු ලුණු ගෙඩියක් දාගන්නවා. ඒක දාලා කලවම් කරගමු. මෙතන දින ඔමිරිස් කරල් තුනක් දෙකට පලාගෙන ඒකත් දාගමු. සුදු ලුණු තේ හැඳයි, ඉඟුරු තේ හැඳි භාගයයි. දැන් ලුණු ටිකයි ඉඟුරු සුදු ලුණු ටිකයි හොඳට සුවඳ එනකන් තෙල් එකේ මලව ගමු. ඒකටම කරපිංචා ටිකක් උරගත්ත ඒකත් දාගමු. දැන් ලුණු ඉඟුරු සුදු ලුණු බෙදලා හොඳට සුවඳ එනවා. මෙතන මම තක්කාලි ගෙඩි 3ක් කපාගෙන බ්ලෙන්ඩ් කරගත්තා. අපි ඒ පියුරි එකක් දාගමු. ග්‍රෑම් 180ක් කරගත්තා. ඒකටම මිරිස් කුඩු තේ හැන්දක් දාගන්නවා. තුණු පහ කුඩු තේ හැඳි 3 කාලයි. ලුණු කුඩු තේ හැඳි භාගයයි. ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයයි. අපි මේකට කිරි දාගන්නේ. ඒක වතුරෙන් තමයි උයාගන්නේ. දැන් වතුර කෝප්පයක් දාගමු. දැන් අපි කරි එක නටව ගමු. මේ වෙලාවේ ඔයාලගේ රස අනුව ලුණු කොහොමද කියලා බලන්න. ඔයාලට මේ හදාගන්න එග් මසාලා කරි එක බත් එක්ක, චපාති එක්ක, රොටි එක්ක, ඒ වගේ ඕනම දෙයක් එක්ක කැමට අරගන්න පුළුවන්. දැන් කරි එක හොඳට නටනවා. තක්කාලි ලුණු හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් fry කරගත්ත බිත්තර ටික දාගමු. මම මේ කරි එක හදාගත්තේ බිත්තර 5ක ප්‍රමාණය. ඔයාලට බිත්තර 10කට හදාගන්න නම් මේ ප්‍රමාණය දෙගුණ කරලා හදාගන්න. එහෙනම් ඔයාලත් මේ විදිහට එක් කරි එකක් හදලා පවුලේ හැමෝමත් එක්ක රස බලන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.